සමහර කට්ටිය ඉංග්‍රීසි අවුරුදු ගානක් ඉගෙනගෙන වෙන රටකට ගිහිල්ලා වැඩ කරලා හෝ වෙන හේතුවක් නිසා ඉංග්‍රීසි භාවිතයෙන් සෑහෙන කාලයක් දුරස් වෙලා හිටියා. එහෙම හරි නැත්නම් මූලික දැනුමක්වත් නැති අය ඒ වගේ කෙනෙක්ට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්ද? ඒ වගේ එනවා නම් එයා ඉංග්‍රීසි හදා ගන්න ඕනේ කොහොමද? ඉංග්‍රීසි දැනුමක් නැතුව ඕස්ට්‍රේලියාවට එන්න බෑ. සල්ලි තියෙන අය ඉන්නවනේ. ගොඩක් අයට එක්කෝ ස්කිල් එක දෙනවා ඉංග්‍රීසි බෑ. ඔය වගේ වෙලාවට ඒගොල්ලෝ කරන්නේ ලංකාවේ ඉංග්‍රීසි පුළුවන් පාර්ට්නර් කෙනෙක් හොයාගෙන කසාද දෙනවා. බැඳලා එයාව ඉගෙන ගන්න ඕස්ට්‍රේලියාවට අරන් යනවා. අරන් ඇවිල්ලා එයා ඉගෙන ගන්න ASCII මේ දෙන්න කොහොම හරි PR එක දාගන්න. ඒත් දැන් අලුතෙන් PR එක දාන්න ගියාම සමහර අය ලංකාවේ ඉඳලා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා එයාගේ පාර්ට්නර් ලංකාවේ ඉන්න කෙනාට බල කරනවා ඉංග්‍රීසි හදාගන්න කියලා. ඉංග්‍රීසි හදාගත්තාම ලකුණු 5ක් එනවා. ලකුණු 5ක් කියන්නේ සිස්ටම් එකේ සෑහෙන වටිනවා. එයාට ස්කිල් ඇසස්මන්ට් එකක් දාන්න පුළුවන් කෙනෙක් වුණා තවත් ලකුණු 5ක් ලකුණු 10ක් එකතු වෙනවා. ඒ වගේ ප්‍රශ්න නිසා ඉතින් ඉංග්‍රීසි නැතුව ඕස්ට්‍රේලියාවට එන්න බෑ. පාර්ට්නර් වීසා එකේ ඩිපෙන්ඩ් විදිහට අන කෙනාගේ ඉංග්‍රීසි දැනුම 4.5 පෙන්වන්න බැරි නම් එයා පෙන්වන්න ඕනේ අඩුම ගානේ ෆුල් ටයිම් 2 years ඉංග්‍රීසි වල ඉගෙනගෙන තියෙනවා. මම BIT කරා. ෆුල් ටයිම් මේ ප්‍රෝග්‍රෑම් එක කරේ කියලා මගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ තිබුණා. ඒ නිසා මට ඉංග්‍රීසි පෙන්වන්න ඕනේ නැහැ. ඒ වගේ ක්‍රමයකින් මම ආවට මගේ ඉංග්‍රීසි නොලෙජ් එක තිබුණේ නැහැ. ඕස්ට්‍රේලියාවට හරියන්නේ. ඒකයි මම AMP ප්‍රෝග්‍රෑම් එක කරේ.